හයි ඉතින් ඔන්න අද අපි යනවා අමුතු දෙයක් ගන්න අන්බොක්ස් කරන්න. ඉතින් මම මේ වැස්සේ ඉක්මට ශොපින් මාල් එකට ගියා. එදා ඇත්තට මාර වැස්සයි හුළඟයි. ඒ වුණාට මට මෙන්න මේක අනිවාර්යෙන් එදා ගන්න ඕනි වුණා. ඒක විතරක් ගන්න ගියාට ඒ විතරක් අරන් එන්න බෑනේ. ඉතින් මම බබල් ටී එකකුත් බීලා එනවා කියලා හිතුවා. ඉතින් මාච බබල් ටී එකකුත් අරගෙන මං ගෙදර ගියා. ඉතින් මේ ඇඩ්වෙන්ට් කැලෙන්ඩර් එකක් කියන්නේ ක්‍රිස්මස් ස්පෙෂල් බොක්ස් එකක්. ඉතින් ඩිසෙම්බර් 1 වෙනිදා ඉඳලා 24 වෙනකන් ඔයගලන්ට කැලෙන්ඩර්ස් වගේ බොක්ස් තියෙනවා. ඉතින් ඒ බොක්ස් 24 ඇතුලේ අපිව සර්ප්‍රයිස් කරන්න එක ප්‍රොඩක්ට්ස් තියෙනවා. ඉතින් මේක මේකප් ඇඩ්වෙන්ට් කැලෙන්ඩර් එකක්. ඔයගලන්ට ටොෆි, චොක්ලට්ස් ඒ වගේ ඇඩ්වෙන්ට් කැලෙන්ඩර්ස් උත් බලා ගන්න පුළුවන්. හයි ඉතින් අපි දැන් අද යන්නේ මම ෆස්ට් ටයිම් කරන ඔගොල්ලොත් මේක දැකලා ඇති අපි දැන් අන්බොක්ස් කරන්න යන්නේ මේ තමයි ඒක මේක කියන්නේ ඇඩ්වෙන්ට් කැලෙන්ඩර් කියලා. ඉතින් මේක දවස් 24ක් තියෙනවා. 24 ඒ බොක්සස් ඇතුලේ එක ප්‍රොඩක්ට්ස් තියෙනවා. හැබැයි අපි දන්නේ අපිට මොන හම්බ වෙයිද මොන කලර්ස් හම්බ වෙයිද මොනවාද කියලා. හැබැයි මම දන්නවා මේක ඇතුලේ තියෙන්නේ මේකප් ප්‍රොඩක්ට්ස් කියලා. පාර එක්සයිටඩ්. මම මේක ගොඩක් කාලේ ඉඳලා කරන්න හිටියා. අන්තිමට කරන්න හම්බුණා. ඉතින් ඔයගොල්ලොත් එක්ක මේක ෂෙයා කරගන්නවා. අපි දැන් මේක අන්බොක්ස් කරමු. මේ තියෙන්නේ අපේ දවස් 24. බලමු මේ ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. මේ ෆුල් ප්‍රොඩක්ට්ස් උත් හම්බ වෙනවා. මිනි ප්‍රොඩක්ට්ස් උත් හම්බ වෙනවා. අපි බලමු. day 1 ඉතින් මට හම්බෙච්ච day 1 එකේ ප්‍රොඩක්ට් එක තමයි ලික්විඩ් බ්ලෂ් එකක්. ඒක කලර් එක ඇත්තටම මාරම ලස්සනයි. මම මේ වගේ පින්කිෂ් කලර්ස් වලට මාර ආස කෙනෙක්. දැන් අපි යන් day 2. මම හිතන්නේ ලිප් ලයිනර්. මම ලිප් ලයිනර් ලොකු ෆෑන් කෙනෙක්. කොම්පෝස් කරන මාරම ආස කෙනෙක්. ඒවට අනිවාර්යෙන් මේ ලිප් ලයින් එක මට ඕනේ. මම හිතන විදියට මේ ඔක්කොම ප්‍රොඩක්ට්ස් වලට මම ආස වෙයි. අපි බලමු. day 3 චූටිමත් නෑ. බොක්ස් එකක්. බ්‍රොන්සින් පවුඩර්. හොඳයි. ඇත්තටම හොඳයි. සමහර ඇඩ්වෙන්ට් කැලෙන්ඩර්ස් වල දෙන ප්‍රයිස් එකට අනුව හරි ප්‍රොඩක්ට්ස් දීලා තිබ්බේ නැහැ. හරිද? මේවා ලොකු ප්‍රොඩක්ට්ස් උත් නෙමෙයි. මොකද අපිට ෆුල් සයිස් ප්‍රොඩක්ට්ස් බලාපොරොත්තු වෙන්න බෑ. මොකද මේක $30යි. $30කට අපිට මේ හරියට ගත්තොත් එම අපිට මේ ප්‍රොඩක්ට්ස් 3ක් වගේ උපරිම ගන්න පුළුවන් $30ට මෙහි. ඉතින් මේක මාරම වටිනවා. day 3 අපි ඕපන් කරා. දැන් අපිට තියෙන්නේ day 4. මේකප් රිමූවර් එකක්. මේකප් රිමූවර් and cleansing balm. ඒක මාරු. මම මේකප් රිමූවර් එකක් තිබ්බේ නෑ. මම මේකප් රිමූවර් යූස් කරන කෙනෙක් නෙමෙයි. අපි බලමු. දැන් day 5. ඒක ලොකුයි. ලොකුනට ඇතුලේ තියෙන්නේ පොඩි දෙයක් කියලා මට හිතෙනවා. බොක්ස් එක ලොකු වුණාට. බලමු මොකද වෙන්නේ කියලා. day 6. අපි බලමු day 6 එකේ අපිට මොනවද හම්බෙන්නේ කියලා. මේක මම මාර ආස වැඩක් කර ඇතුලේ තියෙන මොනවද කියලා දන්නේ නැතුව ලිප්ස්ටික් එකක්. මිනි ලිප්ස්ටික් එකක්. වාව් ඒ කලර් එක. ඉස්සර මේ ලිප්ස්ටික් එක තිබ්බා. මම හිතන්නේ රෙව්ලොන් එකේ හරි
එහෙම මොකක් හරි එකක මට මතක නැහැ මොකද්ද බ්‍රෑන්ඩ් එක කියලා. මම මේක ගොඩක් කල් හොය හිටියේ මේ ලිප්ස්ටික් එක. day 6 day 7 කියනවා එනවා දුගලට. මම හිතනවා එහෙනවා ඇති කියලා. එහෙම නැත්නම් එහෙම date. හිතන්නේ මේකත් මිනි ලිප්ස්ටික් එකක් වගේ එකත්. අනේ මම බඩ හිතෙන්නේ එහෙම. lip gloss. සුවඳ එච්චර රස නෑ. ඒක පේනවද දන්නේ ඔයගලට මේ මෙතන තියෙන මම ඒකට නම් එච්චර කැමති නෑ. කමක් නෑ lip gloss එකකුත් හම්බුණා ඉතින්. day 9. H2O setting powder. day 10. මම කොණ්ඩේට මාර මාස නෑ. මම පීරනවා හැබැයි විනාඩි 5න් ආයෙත් කොණ්ඩේ මෙහෙමයි. මම මේ දවස්වල ලෝරියල් එකේ නිකන් කොණ්ඩේට මොකද ඒකට කියන්නේ මේ නයිට් සීරම් එකක් වගේ. ඒක මට ගන්න අමතකුණා. දැන් ඉතින් ආයෙත් මෙහෙම එක ගන්න දවස්වල හොඳට තිබ්බා. ඉතින් මේකත් ලික්විඩ් බ්ලෂ් එකක්. මම කලින් එකේ කලර් එකටත් වැඩිය මේ කලර් එකට මාරම ආසයි. මට යන්න වුණා කෑම එක ඇවිල්ලා. හරි අපි මොකද්ද කර හිටියේ? A few moments later. day 11. day 11 lipstick dana. lip gloss, clear lip gloss එකක් මම මේකක් ගන්න හිටියේ මිනි ප්‍රොඩක්ට් එකක්. හැබැයි කමක් නැහැ. ටිකක් කල් පාවිච්චි කරන්න පුළුවන්. මේ වෙනකම් තිබ්බ ප්‍රොඩක්ට්ස් මේ lip gloss එක ඇර මම අනිත් ඔක්කොම මාස. day 12. මම හිතන්නේ මේකත් lip liner එකක්. අපි බලමු. එක lip liner එක eyeliner. Yes. eyeliner. හොඳයි. black eyeliner එකක්. day 13. හේරියක් full size product එකක් කියලා මට හිතෙනවා. බලමු නැත්නම් මේක. විතර ගන්න දෙයක් නෙමෙයි. හිතනවා full size product එකක් කියලා බරක් එක්ක. No, mini product. Body mist. ඇත්තටම $30ට මාර වටිනවා මේ ප්‍රොඩක්ට්ස් ටික මිනි වුණත්. හොඳයි. ඒ ඇත්තටම සුවඳයි. day 14 පොඩි. හැබැයි මම හිතනවා හොඳයි කියලා. මම ධනේස් දෙකකින් ඉඳගෙන ඉන්න මම ධනේස් දෙකට ඉඳනවා දැන්. lip scrub එකක්.
මරු එක sugar lips cup එකක් day 15 මේක චුරි ෆවුන්ඩේෂන් එකක්. මං කරපු හොඳම අන්බොක්සිං වලින් එකක්. ඒ කියන්නේ ගානට වටින හොඳ ඒ කියන්නේ vlogs නෙමෙයි මම ඊට කලින් අන්බොක්සිං vlogs කරලා තියෙන මගේ ෆෝන් එකේ විතරයි. මං කියන්නේ මම පර්සනලි අන්බොක්ස් කරපු මේ වගේ දේවල් වලින් හොඳ එකක් මේක. මොකද ගෙවපු ගානට හොඳ ප්‍රොඩක්ට්ස් ටිකක් හම්බෙලා තියෙනවා මිනි වුණත්. day 16 eyeshadow මේ මං ආසම කලර් සම්බෙලා තියෙන මේ කලර් එක මම මාර ආසයි. මම පුළුවන් වුණත් හැබැයි මේ ප්‍රොඩක්ට්ස් වලින් මේකප් එකක් දාලා ඔයගලන්ට රිවිව් එකක් කියන්න. හැබැයි මේවා මා ලස්සනයි. මේ කලර්ස් ඔක්කොම මං ආස ඒවා. මං හිතුවේ නෑ මෙච්චර හොඳ ප්‍රොඩක්ට්ස් හම්බෙයි කියලා. මට මං හිතුවා ඩොලර් 30ත් එක්ක මම මේක දැක්කා. මම මේක TikTok එකේ දැකලා තමයි ගන්න ගියේ. හැබැයි මං ගොඩක් වීඩියෝස් බැලුවේ නෑ. මොකද හැම එකේම ඇතුලේ තියෙන්නේ එක වගේ දේවල්නේ. ඉතින් මම නිසා ගොඩක් බලන්න ගියේ මොනවද තියෙන්නේ කියලා බලන්න ගියේ නෑ. හොඳයි කියලා තිබ්බා. ඉතින් මං ගිහලා ගත්තා. මොකද මං ඒවා ගොඩක් බලලා ගියා නම් මං දන්නවා ඇතුලේ තියෙන්නේ මොනවද කියලා. දැන් මම මේක ඇතුලේ තියෙන මොනවද කියලා ගොඩක් දන්නේ නැහැ. මොකද මම බලපු නැති නිසා වීඩියෝස් ගොඩක්. day 17th. දැන් අපි මේකේ අන්තිම හරියට ඇවිල්ලා තියෙන්නේ දුකයි. මේක බරයිද? ෆුල් පැක්ට් එකක්ද? හරි. ෆුල් නෑ. setting spray එකක්. මේකප් එකකට ඕන හැමදේම මෙතන තියෙනවා. ඇත්තටම මේකප් එකකට ඕන හැමදේම මෙතන තියෙනවා. taking චුඩි හැබැයි බලමු මොකක්ද තියෙන්නේ කියලා. මම PC එක වගේ අද vlog එකේ මම ලස්සනට ඇඳින්න ඕන නෑ. මට මේක ඉක්මනට බලන්නත් එපා. මට vlog එක කරන්නත් ඕනේ. මම මේක බලන්නකම් ඉවසිල්ලකුත් නෑ. ඉතින් ඉන්න විදිහෙම හැමෝම කරා. මිනි ලිප්ස්ටික් එකක් මිනි ලිප්ස්ටික් එකක්. වා ඒක ඩාර්ක් කලර් එකක්. මා ලස්සනයි. මම ආසයි මේ කලර්ස් වලට. මටම හදලා වගේ එකක්. day 19 මේ ටික නැත්තම් අපි මේවා ගාගෙන මට ඊළඟ වැඩට යන්න වෙන්නේ. day 19 අද මෙහි මාරු හුළඟක් තිබ්බේ. මම මේ ගන්න යන හිටියේ උදේ. චූරි hair bowl එකක්. ඒකත් pink. day 20 තව හතරයි අපිට ඕපන් කරන්න තියෙන්නේ. හිතන්නේ ඒක eyeshadow highlighter එකක්.
මම මෙතනින් දැනට නෑ මං ඔක්කොම බලලා අන්තිමට කියන්න තමයි කරන්න තියෙන්නේ. Day 21 lip liner මට හිතෙන්නේ lip liner. මම මෙච්චර වෙලා ගෙස් කරපු ඒවා වැරදුනා. බලමු මේකවත් හරියද කියලා. yes ඒක හරි ගියා. lip liner අරක ටිකක් light මගේ lips එක බලද්දි lip liner එක හැබැයි මයි ටාස්වයි මේක මරු lip liner එකක්. මේක dark. ඒක තයි ෂැඩෝ එකක්. අරක ටිකක් රෝස් ගෝල්ඩ් වගේ මේක ටිකක් ගෝල්ඩ් එකට හුරු එකක්. Day 23 lip balm or lipstick තිබ්බා, lip scrub එක තිබ්බා, lip balm එක විතර අඩු වෙලා තිබ්බේ. දැන් ඒකත් හරි. මට last එක open කරන්න බෑ. open කර. Last one. Day 24. ටිකක් බරට දැනෙනවා. මට හිතෙනවා මස්කාරා එකක් විතරයි අපිට අඩු අයිලයින් ඔක්කොම තියෙනවා. මට හිතෙනවා මස්කාරාද කියලා. අපි බලමු. කැරෙන්නේ නැහැ. දෙවෙනි ගෙස් එකත් හරි. මස්කාරා. ඇඩ්වෙන්ට් කැලෙන්ඩර් එකේ ඔක්කොම අපි බැලුවා මොනවාද තිබ්බ ප්‍රොඩක්ට්ස් කියලා. ඉතින් මේක මගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක ඇඩ්වෙන්ට් කැලෙන්ඩර් එකක් අන්බොක්ස් කරපු. ගොඩක් අය ඇති ඒගොල්ලොන්ගෙත් සමහර විට ඇඩ්වෙන්ට් කැලෙන්ඩර් එකක් ගැන අහන පළවෙනි සැරේ අහන කට්ටිය ඇති. ඇඩ්වෙන්ට් කැලෙන්ඩර්ස් දන්න අය ඇති. අන්බොක්ස් කරන්න ආසාවෙන් ඉන්න කෙනෙක් ඇති. ඉතින් මේක W7 එකේ ඇඩ්වෙන්ට් කැලෙන්ඩර් එකක්. මම මේක ගත්තේ කිමිස්ට් හවුස් එකේ. $29.90 කියන්නේ $30යි. මම මේ ඇඩ්වෙන්ට් කැලෙන්ඩර් එක රෙකමෙන්ඩ් කරනවා ගෙවන ගානට. ඔයගොල්ලෝ තව මීට වඩා හොඳ ඒවා වුණා. ටිකක් තව ඇඩ්වෙන්ට් කැලෙන්ඩර්ස් ඕන තරම් තියෙනවා. හැබැයි මීට වඩා ගණන් වැඩි. ඉතින් එහෙම තමයි. මම මෙතනින් ආස නැත්තේ මෙන්න මේ ලිප් ග්ලොස් එකට විතරයි. අනිත් ඔක්කොටම මං ආස කලර්ස් මට ඕන දේවල් මිනි ප්‍රොඩක්ට්ස් එහෙම තමයි. මට ඕනම දේවල් මට හම්බුණා. ඉතින් මේ තියෙන්නේ මං ඒ ප්‍රොඩක්ට්ස් විතරක් යූස් කරලා දාපු මේකප් එක. ඔන්න ඉතින් මේකප් රිවිව් එකකුත් ගෙනාවා. ගිහලා නම් bye bye. This is Blush in Melbourne.
ඉතින් මේ තියෙන්නේ මම මේ ප්‍රොඩක්ට්ස් විතරක් යූස් කරලා දාගත්ත මේකප් එක. ඉතින් මේක තමයි මගේ ලුක් එක. තව vlog එකකින් හම්බ වෙනකන් bye bye. This is Blush in Melbourne.